අද සිට තී මගේ අන්තපුරේ. විසුන් වහන්සේලා අන්තපුරේටම වෙලා ඉන්නේ. එන්න බෑන්න කවිකාර මඩුවට කියලා කවියක් අහලා විනෝද වෙන්න. අපේ කවිකාර මඩුවටයි මේ අභියෝගය. බොරු 8ක් ඇති වර්ණනා කවියක් හදලා පුළුවන් නම් කියමු බලන්න. බොරු 8ක්. කියපු කෙනාට අපෙන් තෑගි. අවසරයි මහරජතුමනි මං කියන්නේ. ලෝකුරුණයිද. හොඳයි කියමු බලන්න. අවසරයි. අස්පව් නැති පිංකම් ඇති අටසිල් රැකි මහඟු රජෙක් මිරිඟු දියෙන් නානය කර ඇලඳ දිබුල් මල් වඩමක් දිබුල් මල් වඩමක් උරග අකින් රතය තන අඹරා ඉබිලොමින් යොතක් උහුදු අකින් රතය තන දැක්කිය සුරපුරට උදක් අගේ ලෝකුරුණයිද උඹ හපන එමු ලාලේ මහාවංශ පුස්තකය ලිව්වේ කවුද කියලා? වැරදි. මහානා මහාමුදුරුවෝ. හරි. දන්න කෙනෙක් කියපල්ලා අනුරාධපුරයේ තියෙන බසවක් කුලම නැත්නම් බලල් වැව හැදුවේ කවුද කියලා? පණ්ඩුකාභය රජුරුවෝ. ඒකත් මද්දුම බණ්ඩාර. උඹලගේ කටවල් වැහිලා. හොඳයි. ඉස්සර රාජ සභාවේ හිටපු කවටයා කවුද කියලා කියන්න පුළුවන්ද? අන්දරේ. ඒක නම් ඔක්කොලම දන්නවා. නේද? හොඳ. එහෙමනම් බලන්න කියපල්ලා අන්දරේ මැරිලා හිටියේ කොහොමද කියලා. කාටද පුළුවන්? හාමුදුරුවනේ මම පෙන්නන්නද? ඔව් පෙන්නුම් බලන්න. අක්කන්ඩි මලයන්ඩි මගේ මැනිකට දළදා හාමුදුරන්ගේ පිහිටයි. අප්පච්චි මටත් කියන්නකෝ මම මැනිකට දළදා හාමුදුරුවන්ගේ පිටයි කියලා.
ජයශ්‍රී මස්සින. ජයශ්‍රී මස්සිනන්ඩි අයියන්ඩි තුරුණුවන්ගේ සරණයි. රජතුමා මාව සභාවලට විතරක් නෙවෙයි. උත්සවවලටවත් කැඳවන්න නැහැ. රජ්ජුරුවෝ වඩුගියෝ වට කරගෙන. ඉස්සර වගේ බුද්ධහගමටයි භික්‍ෂූන් වහන්සේලාටත් කිසිම ගරුත්වයක් නෑ මස්සිනන්ඩි. ඒ වුණාට රජ්ජුරුව නුවර වැවයි පත්තිරිප්පුවයි හදපු එක නම් ලොකු දෙයක්. හරිම ලස්සනයි. මන්නම් හරි කැමතියි. ඉතින් ඒ වුණාට එයා පත්තිරිපුවෙත් ස්ත්‍රීන් වැළඳගෙන මත්පැන් බොනවනේ. ඒ මදිවට රජතුමා ඉන්දියාවෙන් වඩික නෑදෑයෝ ගෙන්නගෙන මාලිගාවේ තනතුරු දෙනවා. අපිව කොන් කරනවා. අපි කොත් වත්තුම බණ්ඩාරයි ලොකු බණ්ඩාර. මේ ඉන්නේ මගේ වීරයා. ඕ පුතාලට එදා මං කියලා දුන්න අංගම් පහරවල් මතකද? ඔව් මාමණ්ඩි. එහෙමනම් කරලා බලමුද? ඊර මත්තුම බණ්ඩ. හා ළමයිනේ බලාගෙන තුවාල වෙයි. හොඳයි හොඳයි හොඳයි. දැන් එහෙමනම් පුතාලා ගොහින් ඇඟපත සෝදා ගන්න. අයියන්ඩි යන්න ගෝදන්න.